හලමයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කලමනාකරණ ගිණුම්කරණය කියන කොටස. දැන් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ කලමනාකරණ ගිණුම්කරණය ඇයි අපි 2027 අයට කතා කරන්නේ. ඒකට හේතුව තමයි පුතාලා දැන් අපි 2027 අපේ ප්‍රෝග්‍රෑම් එක තමයි මොකක්ද? 2027 අයට තියෙන එයාලට අවශ්‍යයි 13 කොටස් නේද? ඒ කියන්නේ 13 වසරේ තියෙන පාඩම් ටික කවර් කරගන්න. ඒ වගේම 12 වසරේ පාඩම් ටිකත් කවර් කරගන්න. ඉතින් ඕකට තියෙන හොඳම විදියක් විදිහට මට කල්පනා වුණා අපි 13 වසරේ තියෙන කළමනාකරණ ගිණුම්කරණය කළමනාකරණ කොටස ඔයාලා දන්නවා දැන්ට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා කොටස් දෙකක් තියෙනවා ළමයි. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණය අපි කතා කරනවා ගොඩක් කොටස් තියෙන්නේ කොහෙද? ඔයාගේ 12 වසර ශ්‍රේණියේ. ඒක තමයි තනිකරම ඔයාගේ මූලික පියවර තියෙන්නේ. එකින් එක පාඩමෙන් පාඩම ලස්සනට පියවරෙන් පියවර ඔයාට ඒක අවබෝධ වෙන්න ඕනේ. හරිද? එතනින් ඔයාට මූල්‍ය ගිණුම්කරණය යන්න පුළුවන්. හැබැයි අපි 13 වසරට එද්දි ළමයි 13 වසරේදී ඔයා දන්නවා සමාගම් ගිණුම්කරණය. ඊට පස්සේ ගිණුම්කරන ප්‍රමිත මේවා ටිකක් අර මුල් බැහැගත්ත පාඩම් ඔයාට තේරෙන්නේ නැති වෙද්දි. අර තේරෙන්නේ නැති කොටස් එහෙම අහුවෙන තැන් මේවා. එතකොට අපි මේ වගේ එකක් 13 ළමයෙක්ට කොහොම හරි මේකේ ගේමක් ගහන්න ඕනේ කියලා එන ළමයෙක්ට අපි සමාගම් ගිණුම්කරණය පටන් ගත්තොත් ඒක මොකද වෙන්නේ? ඒකට ලින්ක් වෙලා තියෙනවා 12 වසරේ පාඩම් ටික. මං කියන එක තේරෙනවද? ඒතර 12 වසරේ පාඩම් ටිකේ එකට ලින්ක් වෙලා තියෙද්දි ළමයි එයාට ආපහු 13 දී අරක මොකද වෙන්නේ? එයාට ස්ට්‍රගල් කරන්න වෙනවා මේක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි මම තෝරගත්තේ කළමනාකරණ ගිණුම්කරණේ අපි 13 වසරෙන් ගාන්ට ආවරණය කරගෙන යද්දී අපි ඒත් එක්කම එනවා 12 වසර ශ්‍රේණියේදී ඒ තියෙන පාඩම් ටික මුලින් ඉඳන් ලස්සනට එනවා. එතකොට එයාට අර කළමනාකරණ ගිණුම්කරණේ ඉවර වෙද්දී මූලික අඩිතාලම තියලා ඉවරයි මූල්‍ය ගිණුම්කරණේ. ඊට පස්සේ එයාට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කොහොමද සමාගම් ගානට අප්‍රෝච් එක ගන්න කියලා. පැහැදිලිද මං කියන එක? එතකොට මම මේ අද කතා කරන්න යන කළමනාකරණ ගිණුම්කරණය ළමයි කළමනාකරණ ගිණුම්කරණය කියන එක ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි අපි බලමු මේක කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒකට එකක් තමයි දැන් ඔයා පේපර් එක ලියද්දි ඔයාගේ පේපර් එකේ ඔයාට කොච්චරක් මේ ප්‍රශ්نين එනවද කියන එක ඔයාට වැදගත්නේ. පොඩි ප්‍රමාණයක් නම් ඒක ඒත් වැදගත්. අපි හැම වෙලෙම අපේ උපරිමයනේ පේපර් එකකින් බලාපොරොත්තු වෙන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම ලියන්න තමයි අපි try කරන්න ඕනේ හැම වෙලෙම. හැබැයි ඔයාට ඒකක් ගන්න අවශ්‍ය ලකුණු 75ක්නේ. එතකොට ළමයි සරල කතාව මෙතනදී දැන් ඔයා කළමනාකරණ ගිණුම්කරණයේ වැදගත්කම. දැන් අපි අද කතා කරන්නේ කළමනාකරණ ගිණුම්කරණය. ඒතකොට මම කියන්න කළමනාකරණ ගිණුම්කරණයේ වැදගත්කම. කොහොමද මේක හැදෙන්නේ? හරිද? එතකොට බලන්න ළමයි අපි ගත්තොත් කළමනාකරණ හරිද කළමනාකරණ ගිණුම්කරණයේදී හරිද කළමනාකරණ මැනේජ්මන්ට් accounting අපි කියනවා මේ කළමනාකරණ ගිණුම්කරණයේදී ළමයි ඔයාගේ පළමු පත්‍රය ඔයා දන්න ඔයාගේ පළමු පත්‍රයට මේ කළමනාකරණ ගිණුම්කරණය කියන කොටසින් ඔයාට එන්න පුළුවන් ලකුණු අවමය 20ත් 40ත් අතර ළමයි ලකුණු ප්‍රමාණයක් ඔයාට ඔයාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. පැහැදිලිද? ඔව් මේ 20ත් 40ත් අතර දෝලණය වෙනවා. එන්න පුළුවන් ওই ගාන. ඒ වගේම ළමයි මතක තියාගන්න ඔයාගේ දෙවන පත්‍රයට මුහුණ දෙද්දී ඔයා දන්න ඔයාගේ අනිවාර්ය ගාන. හරිද? ඔයාගේ අනිවාර්ය ගානක් විදියට අනිවාර්ය ප්‍රශ්නයක් විදියට ඔයාට ලකුණු 20ක් බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය. මං කියන එක පැහැදිලිද? පැහැදිලිද? මොකද්ද? පළවෙනි කොටසෙන් ඔයාට 20ත් 40ක වගේ ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. ඒ වගේම ඔයා ගියොත් ඔයාගේ දෙවන පත්‍රයට ඔයාට අනිවාර්ය ලකුණු මොකද්ද තියෙන්නේ? 20ක් එනවා. හරි? ලකුණු 20ක් එන්න පුළුවන්. අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ළමයි ඔයාට ආපහු මේ දෙවන පත්‍රයේම ළමයි ලකුණු මේක හැර ලකුණු තව 10ක් 15ක වගේ ප්‍රමාණයක් මොකද්ද? ඔයාට තව මේක නැතුව ලකුණු 10ක් 15ක් වගේ ප්‍රමාණයකට ඔයාට තව මේ කළමනාකරණ ගිණුම්කරණය තුලින් ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
එතකොට බලන්න ළමයි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පත්‍රයෙන් ඔයාට ලකුණු කොච්චරක් එනවද? මේ 20යි. අපි හිතමු 20යි 40යි අපි ඇවරේජ් කරමු. එතකොට කීයද? 20 60යි 60 ඇවරේජ් කරාම 30යි. 30ක ලකුණු පළවෙනි පත්‍රයෙන් එනවා කියලා හිතන්න. ඊට පස්සේ දෙවන පත්‍රය ගන්න ළමයි. දෙවන පත්‍රයේ අනිවාර්ය ලකුණු 20ක් එනවනේ ළමයි. හරිද? ඊට පස්සේ අපි ආපහු ගත්තොත් මෙතනින් කීයක්ද? ආයි අපි කව දෙවන පත්‍රයේ ලකුණු 10ක් 15ක් අතර එන්න පුළුවන් කියලා අපි කියමු 10ක් එනවා කියලා. හරිද? ලකුණු 10ක් දෙවන පත්‍රයෙන්. හරිද? දැන් ඔයාලට ටෝටල් ගත්තොත් සමස්ත ප්‍රශ්න පත්‍ර දෙකටම ඔයාලට ලකුණු කීයක් ගන්න පුළුවන්ද ළමයි? ලකුණු 60ක ප්‍රමාණයක් ඔයාට ඇවිල්ලා තියෙනවා. ලකුණු 60ක ප්‍රමාණයක්. දැන් බලන්න. ඕක 60ක ප්‍රමාණයක් කියන්නේ 200න් නේ. 200න්. ඔයා හිතන්නේ එතකොට ඔයාගේ 100න් කීයක්ද? ඔයාට 100න් ඔයාට කීයද ළමයි? 100න් 30ක ලකුණු ආසන්නව 30ක ප්‍රමාණයක්. එතකොට ඔයාට ඒ සාමාර්ථයක් ගන්න. ඒ සාමාර්ථයක් ගන්න. ඒ සාමාර්ථයක් ගන්න. ලකුණු කීයක්ද අවශ්‍ය? 75ක් නේ. ලකුණු කීයක්ද ඕනේ? 75යි. 100න් 75යි. එහෙනම් 100න් 30ක්ම මොකද වෙන්නේ? 100න් 30ක්ම ඔයාට කළමනාකරන ගිණුම්කරණයේ තුලින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පේපර් එකේ 3න් එකක් තියෙන්නේ මොකද්ද? 3න් එකක් තියෙන්නේ මොකද්ද? මැනේජ්මන්ට් accounting කළමනාකරන ගිණුම්කරණය. ඉතින් ළමයි මේ පාඩම වැදගත් නැද්ද? වැදගත්. ඒ නිසා තමයි අපි මේක 2027 ළමයිට 13 වසරේ පළවෙනි පාඩම් විදියට කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේක ලස්සනට ඉවර කරලා අපි අර ලින්ක් එක මම අර මුලින් සඳහන් කරපු ලින්ක් එක ලස්සනට අපි ඊට පස්සේ කනෙක්ට් කරනවා මුල් පාඩම් එක්ක ඔයාගේ දැනුමත් වැඩි වෙනවා. එතකොට ඔයා මුල මුකුත් දන්නේ නැති කෙනෙක් නම් ඔයා මුල මුකුත් දන්නේ නැතුව ඔයා මොකක් හරි අවබෝධ කරගන්න මේ පන්තියට ආවනම් මේකේ මුල ඉඳන්මත් මට තේරෙනවාද කියන ඒකට සාධාරණයක් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයා මෙන්න මේ පාඩම බලන්න ඕන. කළමනාකරන ගිණුම් කරන. ඊට පස්සේ අපි අර විදියට මූල්‍ය ගිණුම් කරන්නේ 12 වසර ආවරණය කරගෙන ඔයාගේ මූලික අඩිතාලම තිබ්බයින් පස්සේ ආපහු මේකේ වුරුණෙන් පස්සේ අපිට සමාගම් ගිණුම් කරන්නට යන්න පුළුවන්. තේරෙනවද? ප්‍රමිත සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද? ඒ නිසා ඔයාට ලකුණු ඔයාට accounting විෂය එපා වෙලා නම් තියෙන්නේ. එපා වෙලා නම් ඔයාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ඔයාට මේක තේරුම් ගැනීමේ හැකියාවක් තියෙයි. මොකද මේ පිළිවෙල මගේ. මේ යන ක්‍රමවේදය මොකද ඔයාට තේරෙන විදිහට තමයි මම මේක පොඩ්ඩක් කරන්නේ. හරි. එතකොට ළමයි දැන් අපි මේක තමයි එතකොට එනම් ඔයාලට තේරෙනවා කළමනාකරන ගිණුම්කරණයේ වැදගත්කම මෙන්න මේක. ඉතින් හරි. එහෙනම් අපි යමු පාඩමට ළමයි. පාඩමට. මොකද්ද ළමයි මේ කළමනාකරන ගිණුම්කරණය කියන්නේ? මොකද්ද මේ කළමනාකරන ගිණුම්කරණය? පළවෙනියටම ඔයා අවබෝධ කරනවා 2027 13 ශ්‍රේණියේ පාඩමකට මුලින්ම සම්බන්ධ වෙනවා නම් ඔයා දැනගන්න ඕනේ මොකද්ද මේ කළමනාකරන ගිණුම්කරණය. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ ළමයි මොකද්ද මේ මූල්‍ය ගිණුම්කරණය. අපි කියනවා ෆයිනෑන්ෂල් accounting. හරිද? අනිත් එක මොකද්ද? මැනේජ්මන්ට් accounting. හරිද? ෆයිනෑන්ෂල් accounting මැනේජ්මන්ට් accounting. මොකද්ද මේ කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර තියෙන වෙනස? හරි. බලා ගන්න. මේ මූල්‍ය ගිණුම්කරණයට අපි යමු. ඔයාගේ 12 ශ්‍රේණියේ දැන් ලස්සනට පළවෙනි වීඩියෝස් ටික බලනවා නම් ඔයාට මේක ටච් වෙලා තියෙන්නේ. දැන් ඔයා දන්නවා ඔල්රෙඩි දන්නවා මොකද්ද මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ. හොඳ එක්ස්පර්ට් වගේ ඔයාට උත්තර දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒ නිසා මම සරලව කියන්නම් මෙතන මූල්‍ය ගිණුම්කරණය කියන්නේ දරුවෙක්ට මේක තේරෙන්නේ නැත්නම් එයාට ගිහිල්ලා බලන්න පුළුවන් 12 ශ්‍රේණියේ ලිස්ට් එකක් තියෙනවා. ඒ පාඩම් ලිස්ට් එක බලාගෙන එන්න. අපි සාකච්ඡා කරලා තියෙනවා. හරිද? එතකොට ඒක බැලුවම මේක තේරෙනවා. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ නිර්වචනය සම්බන්ධයෙන් මම කතා කරන්න මම කියන්නම්. මොකද්ද මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? මූල්‍ය financial informations. මූල්‍ය තොරතුරු මූල්‍ය. මෙතන මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් ළමයි සරල කතාව මොකද්ද? සරල කතාව මුදලින් මැනිය හැකි වීම තිබිය යුතුමයි. මුදලින් මනින්න බැරි කිසිවක් මෙතන නැහැ. මතක තියාගන්න. මුදලින් මනින්න බැරි කිසිවක් ළමයි
මෙතන නෑ. හැමදේම මුදලින්ම අනින්න පුළුවන් වෙනවා. උදාහරණයක් අපි ගිණුම්කරණය කියද්දී අපි කිව්වා ගිණුම්කරණය කියන්නේ මොකද්ද? ක්‍රියාවලියක්. හරිද? ක්‍රියාවලියක්. එතකොට අපි මේ ක්‍රියාවලිය කියද්දී ඔයාලට මතකයි අපි මොකද්ද කරේ? අපි මේකට යෙදවුම් දානවා නේද? යෙදවුම්. යෙදවුම් මොකද්ද වෙන්නේ ළමයි? යෙදවුම් දැම්මම මේ යෙදවුම් ටික මොකද්ද වෙන්නේ? ආ නිමවුම වෙනවා. නිමවුමක් බවට පත් වෙනවා. හැම දෙයකම එහෙමනේ. නේ? අපි ඉන්පුට්ස් දාද්දී මේ ඉන්පුට්ස් ටික මොකද වෙන්නේ? ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා ඉන්පුට්ස් වල මොකක් බවටද? අවුට්පුට් එකක් විදියට. අවුට්පුට් එකක්. නිමවුමක් විදියට. අපි මොන හරි දේවල් ඇතුළට දානවා. දාන දේවල් මොකක් බවට පත් වෙනවද? නිමවුමක් බවට පත් වෙනවා. එතකොට අපි මේක කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන් නම් මතක තියාගන්න මූල්‍ය ගිණුම්කරණය අපිට ඇතුළට දාන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි ගනුදෙනු හා සිද්ධි. හරිද? ගනුදෙනු හා සිද්ධි. මේ ගනුදෙනු හා සිද්ධි කියන දෙක ඇතුළට දැම්මහම ළමයි මොකක් බවටද පත් වෙන්නේ? ගනුදෙනු හා සිද්ධි මෙන්න මේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒකේ කතා කරනවා මොකද්ද? පළවෙනි එක ගනුදෙනු හඳුනා ගැනීම. ගනුදෙනු හඳුනා ගැනීම. හරි ගනුදෙනු හඳුනා ගැනීම. ගනුදෙනු හඳුනා ගැනීම. ඊට පස්සේ දෙක ගනුදෙනු හඳුනා ගැනීම. එක්රැස් කිරීම. එක්රැස් කිරීම. වාර්තා කිරීම. වර්ග කිරීම. විශ්ලේෂණය කිරීම. අර්ථකථනය කිරීම. sannivedana. මේවා එකින් එකට අපි කතා කරනවා ළමයි මොකේද? අපි මේවා එකින් එකට කතා කරනවා ඔයාගේ පළවෙනි පාඩම් තුල. හරිද? ඊට පස්සේ මෙහෙම කරලා මේකෙන් එළියට එන්නේ මොකද්ද? මේකෙන් එළියට එන්නේ මොකද්ද ළමයි? මේ ගනුදෙනු හා සිද්ධි මෙන්න මේ ක්‍රියාවලිය හරහා එළියට එනවා දෙයක්. මේ එළියට එනවා දෙයක්. මේ යෙදවුම මොකක් බවට පත් වෙන්නේ? මේක හරහා මේකට දාන ගනුදෙනු හා සිද්ධි මේකට දැම්මයින් පස්සේ මොකක්ද එළියට එන්නේ? මූල්‍ය ප්‍රකාශන මතක තියාගන්න. මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් එනවා. කට්ටඩියෙන් නෙමෙයි මූල්‍ය ප්‍රකාශන කට්ටලයක්. මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ළමයි මූල්‍ය ප්‍රකාශන කට්ටලේ හරිද මොනවාද තියෙන්නේ ලාභ හෝ අලාභ හා අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ඒක ඔයා ඉදිරියේදී ඔයාගේ 13 වසරේ සමාගම් ගිණුම්කරණයේදී හදන එක ස්ටේට්මන්ට් එකක් එක ප්‍රකාශනයක් මේක. ඊට පස්සේ ඔයා හදනවා ඔයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකත් ඔයාගේ ඔයා 13 වසරට එද්දී 13 වසරේ සමාගම් ගිණුම්කරණයේදී අපි කතා කරන මූල්‍ය ප්‍රකාශය. ඊට පස්සේ මොකද්ද? හිමිකම. හිමිකම. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය. වෙනස් වීමේ ප්‍රකාශය ළමයි. ඒ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශයත් අපි එතනදී කතා කරනවා. හරිද? ඊට පස්සේ මොකද්ද? මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධව තියෙනවා LKS 7 ස්ටෑන්ඩඩ් එක. එතකොට ඒක යටතේදී අපි කතා කරනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයක්. කොහොමද අපි මුදල් ප්‍රවාහ, ඒ කියන්නේ අපි cash inflows and cash outflows අරගෙන කොහොමද මේක කරන්න කියලා අපි කතා කරනවා. මුදල් ගලායම් සහ ගලා යාම් සම්බන්ධව අපි කතා කරන්නේ මෙන්න මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුල. හරි? ඒවත් කතා කරනවා. ඊට පස්සේ මොකද්ද? ගිණුම් කරන සටහන්. ඉතින් ළමයි මේ විදිහට තමයි මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය එන්නේ. එතකොට මේ මොනවද මේවා කොහොමද ආවේ? මේවා ආවේ මෙන්න මේ process එකෙන්. කොහොමද මේ process එකට මොනවාද ලක් වෙන්නේ? ගනුදෙනු හා සිද්ධි. එහෙනම් අපි පළවෙනි පාඩමේ කතා කරලා තිනවා මොකද්ද මේ ගනුදෙනු හා සිද්ධි කියන්නේ කියලා. මම මෙතනත් පොඩ්ඩක් නිකන් කියන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අනේ ගිහිල්ලා බලන්න පළවෙනි පාඩම. මොකද ආපහු ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒතකොට මේක දිග වෙනවා. ඒත් කමන්නේ. ඔයාලට තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කම්මැලි නැතුව ගිහිල්ලා බලන්න මේ පාඩම. ඒතකොට ගනුදෙනුවක් අපි සරලව කියන්නේ මොකද්ද? ගනුදෙනුවක් මතක තියාගන්න. ගනුදෙනුවක් කියන්නේ ළමයි ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුවක තියෙන්න ඕන ලස්සන. ලස්සන කියන්නේ මොකද්ද? ලක්ෂණ කිහිපයක් තියෙනවා. ගනුදෙනුවක් වෙන්න නම් අනිවාර්යෙන් ළමයි ගනුදෙනුවක් වෙන්න නම් ඒක ගනුදෙනුව මුදලින් මැනිය හැකි වෙන්න ඕනේ. ඒක මම කිව්වා මෙතනින් එද්දිම. ෆයිනෑන්ස් මූල්‍ය ගිණුම්කරණය නම් මේකේ තියෙන හැම එකක්ම මේ එළියට එන නිමවුම තියෙනනේ අවුට්පුට් එක ෆයිනල් රිසල්ට් එක මේ අවුට්පුට් එක නිමවුම මේ තියෙන හැම එකක්ම මුදලින් කියන්න පුළුවන් වෙනවා. දහස් වලින් කියන්න පුළුවන් වෙනවා. මිලියන වලින් කියන්න පුළුවන් වෙනවා. රුපියල් වලින් කියන්න පුළුවන්. කොහොම හරි මේක මුදලින් කියන්න පුළුවන් වෙනවා. මුදලින් කියන්න බැයි නම් මේක දාන්න බෑ.
පැහැදිලිද? එතකොට පළවෙනි එක තමයි මුදලින් මැනිය හැකිවීම. දෙක මොකද්ද? දෙක මතක තියාගන්න මේකේ වෙද්දි ගනුදෙනුවක් විද්දි සම්පත්වල වෙනස් වීමක් සිදු වෙනවා. ගෙවල් පැත්තේ සම්පත් අයියා නෙමේ. සම්පත් කියන්නේ මොකද්ද? රිසෝසස්. සම්පත්වල වෙනසක් ඇති වෙනවා. සම්පත්වල වෙනස් වීමක් වෙනවා. වෙනස් චේන්ජ් වෙනවා. ආ තියෙන වත්කම් වගකීම් මේවා වෙනස් වෙනවා. සම්පත්වල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා වැදගත්ම දේ. මේකෙන් තමයි මේක මොකක්ද වෙන්නේ? ගනුදෙනුවක් වෙන්නේ. ළමයි මතක තියාගන්න කළමනාකාරීත්වයේ මැදිහත් වීමක් තියෙන්න ඕන. කළමනාකාරීත්වයේ මැදිහත් වීමක් මැනේජ්මන්ට් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන්න ඕනේ. කළමනාකාරීත්වයේ මැදිහත් වීමක්. හරිද? කළමනාකාරීත්වයේ මැදිහත් වීමක්. ඉතින් මෙන්න මේ තුන තිබිය යුතුමයි ළමයි. මේ තුන තිබිය යුතුමයි. මොකද්ද? මුදලින් මැනී හැකිවීම, සම්පත්වල වෙනසක් සිද්ධ වෙනවා මේක වෙද්දි, ගනුදෙනුවක් වෙද්දි. අනිත් එක තමයි කළමනාකරණයේ මැදිහත් වීම. මං කියන එක පැහැදිලිද? එතකොට මේ ගනුදෙනු හා සිද්ධි වලදී අපි ගනුදෙනුවක් කියන එක කතා කරා. ඊළඟ එක තමයි සිද්ධි. මොකද්ද මේ සිද්ධියක් කියන්නේ? සිද්ධියක් කියන්නේ ළමයි සිද්ධියක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට මතකයි මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය කියන්නේ මුදලින් මැනිය හැකිවීම තීරණය කරනවා නම් ඒ මුදලින් මනින්න පුළුවන් දේ ඇතුලේ සිද්ධි තියෙනවා නම් එහෙනම් මතක තියාගන්න මේ සිද්ධි කියන්නේත් මොකද්ද? ඉවෙන්ට්ස් කියන්නේ මොනවාද? අපි කියනවා transactions and events. එතකොට මේ ඉවෙන්ට්ස් කියන්නේත් අනිවාර්යයෙන්ම ළමයි මොකද්ද? පළවෙනි එක මුදලින් මැනිය හැකිවීම. එහෙනම් මේ දෙන්නටම සමාන දෙයක් නේ මුදලින් මැනිය හැකිවීම. අනිත් එක මොකද්ද? සිද්ධියක් වුණාම ළමයි සිද්ධියක් වුණාම මොකද වෙන්නේ? සිද්ධියක් වුණාම මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? එතනත් සම්පත්වල වෙනසක් වෙනවා. සම්පත්වල වෙනසක් සිද්ධ වෙනවා. සම්පත්වල වෙනසක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි කතා කරනවා මොකද්ද? මෙතන සිද්ධියක කළමනාකාරීත්වයේ මැදිහත් වීමක් නැහැ. කළමනාකාරීත්වයේ මැදිහත් වීමක් නැහැ. පැහැදිලිද? කළමනාකාරීත්වයේ මැදිහත් වීමක් නැහැ. එහෙනම් කළමනාකාරීත්වයේ මැදිහත් වීම දෙපාර්ශවයේ එකගතාවයක් මත හටගන්නේ මොනවද? දැන් දන්නවා ගන්නද? තේරෙන්නේ නැත්නම් යන්න උදාහරණත් එක්ක කියලා දෙනවා පළවෙනි එකේ. හරිද? එතකොට මේ වගේ මේ හැම දෙයකම මේ ඇතුළට දාන්නේ මොනවද? මූල්‍යමය යෙදවුම්. එහෙනම් ඇතුළට දාන්නේ මූල්‍යමය යෙදවුම් නම් එළියට එන්නේ මොනවද? එළියට එන්නේ මූල්‍ය. හැබැයි එන්නේ මූල්‍ය ප්‍රකාශන. ඇයි එහෙම ප්‍රකාශන බවට පත් වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලියකට ලක් වෙනවා. පැහැදිලිද? එතකොට මේ අපි මූල්‍ය ගිණුම්කරණය කරන්නේ මේක. මූල්‍ය ගිණුම්කරණය කියන්නේ හරියට භාෂාවක්. අපි කතා කරා ඒක. භාෂාවක් කියන්නේ මොකද්ද? අපි භාෂාවකින් කරන්නේ එක් පාර්ශවයකකින් තවත් පාර්ශවයකට තොරතුරු දීමක් භාෂාවෙන්. දැන් මම මේ කියන එක තේරෙන්නේ මම මේ භාෂාවක් විදිහට භාෂාව මගේ භාෂාව ඔයා දන්නා. මේ තොරතුරු හොමාරු වෙනවා. එතකොට මේ ව්‍යාපාරවල භාවිත වෙන භාෂාව විදියට අපිට ගිණුම්කරණය හඳුනන්න පුළුවන්. ඒකට හේතුව භාෂාවකින් කරන්නේ තොරතුරු සපයනවා නම් ගිණුම්කරණයෙන් කරන්නේ මොකද්ද? තොරතුරු සපයනවා. කාටද තොරතුරු සපයන්නේ ළමයි? අපි කතා කරන ඇල්මක් දක්වන පාර්ශවයන්. ඇල්මක් දක්වන මේ ඇල්මක් දක්වන පාර්ශවයන් කියව මතක තියාගන්න ඇල්ම බැල්ම හෙලන පා අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා. එහෙම නැත්නම් කන්සර්න් පාටිස්. මෙතන මතක තියාගන්න මෙයාලට මේවා දෙන්නේ ඇයි? තීරණ ගැනීමට. පැහැදිලිද? මොකද්ද මේ මූල්‍ය ගිණුම්කරණයෙන් කරන්නේ? මූල්‍ය ගිණුම්කරණ මේ ගිණුම්කරණේ මේ මොනවද මේ මූල්‍ය අපි කියන මූල්‍ය තොරතුරු. එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලෙන් ගන්න පුළුවන් මොනවද? ආර්ථික තොරතුරු. ආර්ථික හෝ මූල්‍ය තොරතුරු. මතක තියාගන්න. ආර්ථික හෝ මූල්‍ය තොරතුරු මෙතන තියෙන්නේ. මේ තොරතුරු ටික කාටද දෙන්නේ? ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට දෙනවා. හරිද? එතකොට ව්‍යාපාරය කියලා ඇල්මක් දක්වන පාර්ශවයන් ගත්තම ළමයි මේ ඇල්ම බැල්ම හෙල්ලන සෙට් එක විවිධයි. එක්කෙනෙක් කවුද? අයිතිකරු. අනිත් එකනා කවුද? කළමනාකරු. තව එක්කෙනෙක් කවුද? පාරිභෝගිකයෝ. තව එක්කෙනෙක් කවුද? සේවකයෝ. තව එක්කෙනෙක් කවුද? රජය.
ඔය විදියට පාර්ශවයන් ඉන්නවා. මේ විදියට පාර්ශවයන් ඉන්නවා. එතකොට මෙන්න මේ ව්‍යාපාරයේ කෙරේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට නැත්නම් විභව ආයෝජකය ණය දෙන්න මේ සෙට් එකක් ඉන්නවා. මේවා ගන්න. එතකොට මෙයාලට තොරතුරු සැපීම තමයි කරන්නේ. එතකොට මේ ඇල්මක් දක්වන පාර්ශවයන් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ඇල්ම බැල්ම හෙලන කට්ටිය ඔයාගේ ගේ ඇතුලේ ඉන්නත් පුළුවන්, ගෙදරින් පිටේ ඉන්නත් පුළුවන්. අපි කියනවා ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල් පාටිස් ඉන්න පුළුවන්. අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයෝ ඉන්න පුළුවන්. ඇතුළේ ඉන්න සෙට් එකේ ඉන්නවා අයිතිකරු, කළමනාකරු, සේවකයෝ වගේ. ඒ වගේම ළමයි පරිබාහිරව ඉන්නවා ව්‍යාපාරයෙන් රාජ්‍යය, විභව ආයෝජකයෝ, ඊට පස්සේ අපි ගත්තොත් පාරිභෝගිකයෝ, ණය දෙන්නෝ, සැපයුම් කරුවෝ, අමුද්‍රව්‍ය දෙන්න. අර ඒ වගේ සෙට් එකකින් ඉන්නවා එළියේ. එතකොට මේ ඔක්කොටම මූල්‍ය තොරතුරු එහෙම නැත්නම් ආර්ථිකම තොරතුරු සපයනවා මොනා කරන්නද තීරණ ගන්න. ඔන්න ඕක තමයි අපි කියන්නේ මූල්‍ය ගිණුම් කරන. එහෙනම් තීරණ ගැනීමට තීරණ ගන්නා පාර්ශවයන්ට ආර්ථික හා මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය අපි කියනවා මූල්‍ය ගිණුම් කරන්නේ. එහෙමත් නැත්නම් ගනුදෙනු හා සිද්ධි හඳුනා ගැනීම, එක්රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම, sannivedanaya කියන මේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා මූල්‍ය ගිණුම් කරන්නේ. පැහැදිලිද? මෙතන තියෙන්නේ ළමයි හොඳට මතක තියාගන්න මේ ගනුදෙනු හා සිද්ධි කිව්වහම මෙතන හැම වෙලාවෙම මතක තියාගන්න මෙතන මොනවද තියෙන්නේ? මෙතන historical information අපි කියනවා නැත්නම් past information. ඒ කියන්නේ මොකද්ද? අතීත තොරතුරු. තේරෙනවද? මෙතන නෑ අනාගත තොරතුරු. අවුරුදු 4ක තොරතුරු නෑ. මොකද වෙන්නේ? අවුරුදු 5කින් මොකද වෙන්නේ? ඒව නෑ. මෙතන තියෙනවා නම් දෙයක් තියෙන්නේ ළමයි. මෙලහකට වෙලා ඉවරයි. ඔයා දවස් 5කින් ගන්න ඉන්න මෝටර රථේ. දවස් 5කින් මෝටර රථයක් ගන්න ඉන්නවා නම් ඒ මෝටර රථය ගැන මෙතන දාන්නේ නැහැ. දවස් 5කින් ගන්නවා. තාම අරන් නැහැ. ඊළඟ මාසේ ගන්න ඉන්න බිල්ඩින් එක. ඒක මේකේ නැහැ. ඔයා බිල්ඩින් එක ගත්තා නම් ලක්ෂ 50ක් දීලා බිල්ඩින් එකක් ගත්තා නම් ලක්ෂ 70ක් දීලා මෝටර රථයක් ගත්තා. වික්කා. ණයගැතියන්ගේ මුදල් ලැබෙන්න තියෙන මුදල් නෙමෙයි. මුදල් ලැබුණා. ණයහිමියන්ට මුදල් ගෙව්වා. බැංකු ණය ගෙව්වා. බැංකු ණය ගත්තා 50000යි. අර ඒ වගේ වෙලා ඉවරයි. ඒව තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? අතීත තොරතුරු. පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක්? අනිත් එක තමයි මේ තොරතුරු දෙන්නේ කාටද? මූල්‍ය ගිණුම් කරන්නේ කාටද දෙන්නේ? අභ්‍යන්තර සහ බාහිර කියන මේ දෙපාර්ශවයන්ටම දෙනවා. අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් කියන මේ දෙපාර්ශවයටම දෙනවා. තේරෙනවද? අනිත් එක තමයි මේකෙදි මේ මූල්‍ය ගිණුම් කරන්නේ නිශ්චිත කාල රාමුවකට තමයි, නිශ්චිත කාල පරිච්ඡේදයකට තමයි හදන්නේ. ඒ කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශන ඔයා දන්නවා ඉස්සරහදී අපි කතා කරනවා 2000 අපි හිතමු 2026 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. දිනෙන් අවසන් වර්ෂය සඳහා 2026 3:31 දිනට මූල්‍ය තත්ත්වය දිනට ඒ නිශ්චිත කාල රාමුවක්. ඒක මාස 12ක් කියලා තමයි අපි කියන්නේ. තේරෙනවනේ? නිශ්චිත කාල රාමුවක් තියෙනවා. පැහැදිලිද? නිශ්චිත කාල රාමුවක්. මතක තියාගන්න. මොකද්ද අපි දැන් කතා කරා? එකක් තමයි කිව්වා අතීත තොරතුරු ගන්න කිව්වා. දෙක කිව්වා අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් ඉන්නවා කිව්වා. තුන කිව්වා මොකද්ද? මොකද්ද මතකද? මොකද්ද? යම් නිශ්චිත කාල රාමුවක්, යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට හදන්නේ. හතර මේක හදන්නේ ළමයි. මේක හදන්නේ හිතන විදියට තරු දාලා, මල් දාලා, ග්‍රහලෝක දාලා, රවුම් ගහලා, කොටු ගහලා, වගු ගහලා හදන්න බෑ. මේක හදන්න ඕන විදියක් ඔයාලා කතා කරනවා LKS 1 කියන ප්‍රමිතිය. LKS 1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මේකේ කතා කරනවා කොහොමද මූල්‍ය ප්‍රකාශනය හදන්නේ? මේ ප්‍රකාශන කට්ටලේ හදන්නේ. ඒවට ඒ ප්‍රමිතියෙන් කියලා තියෙනවා මේ විදියට හැදෙන්න ඕනේ, මේ විදියට හැදෙන්න ඕනේ කියලා ප්‍රමිතියෙන් ගයිඩ් කරනවා. මේ විදියට වෙන්න ඕනේ කියලා. අන්න ප්‍රමිති වලට අනුකූලව තමයි මොකද්ද වෙන්න ඕනේ?
ප්‍රමිති වලට අනුකූල විය යුතුයි. ප්‍රමිති ස්ටෑන්ඩඩ්ස් වලට ප්‍රමිති වලට ගිණුම් කරන ප්‍රමිති වලට අනුකූල වෙන්න ඕනේ. නැත්නම් මේ SLS මොනවද SLS එහෙම තියෙනවනේ. IOS ISO 9001. ඒවට නෙමෙයි හොදේ. ඒවට නෙමෙයි මේ මොකද? accounting standards. accounting ගිණුම් කරන ප්‍රමිති වලට අනුකූල වෙන්න ඕනේ. මොකද්ද? මූල්‍ය ගිණුම් කරණය. පැහැදිලිද? 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 ඒතර මූල්‍ය ගිණුම් කරණයේ තොරතුරු අතීත තොරතුරු අපි ගන්න මොන තොරතුරුද? මූල්‍යමය ස්වરૂපයක් තියෙන්නේ. මූල්‍යමය ස්වરૂපයක්. හොඳට මතක තියාගන්න මේ කාරණා ටික. දැන් අපි කතා කරලා ඉවරයි. හොඳේ? මූල්‍යමය ස්වરૂපයක්. පැහැදිලිද? පැහැදිලිද? අනිත් එක තමයි බලන්න. අනිත් එක තමයි මොකද්ද? මේ මූල්‍ය ගිණුම් කරණය කියන එක නෛතික අවශ්‍යතාවයක්. නෛතික අවශ්‍යතාවයක්. නෛතික අවශ්‍යතාවයක්. නෛතික අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද ළමයි? මොන මගුලක්ද නෛතික? නෛතිය කියන්නේ මොකද්ද? ලීගල් රික්වයර්මන්ට් එකක් තියෙනවා යාට. මේ විදියට හදන්න ඕනේ. නීතියෙන් කියනවා. ඔයා හිතන්න 2007 අංක 7 දරන සමාගම් පනතින් ඔයාට කියලා තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රමිති වලට අනුකූලව ගිණුම් සෑදිය යුතුයි. තේරුණාද? ඒ වගේ අර නීත්‍යානුකූලවත් මේක ඔයාට කරන්න වෙන සිද්ධියක්. පැහැදිලිද? නීතියනොත් කියනවා මේ වගේ හදන්න ඕනේ. තේරෙනවද? ප්‍රමිති වලනුත් කියනවා මේ ගයිඩ්ලයින්ස් වලට හදන්න ඕනේ. තේරෙනවනේ? එතකොට මේක හදන්නේ නිශ්චිත කාල රාමුවකට. ඒ වගේම මේක හදන්නේ කවුරුන් සඳහාද? මේක ඇතුලේ මේක කාට දෙන්නද? තොරතුරු දෙන්නේ කාටද? ඇල්මක් දක්වන පාර්ශවයන්ට. එහෙනම් ඇල්ම දක්වන පාර්ශවයන් කොහෙද ඉන්නේ? ගේ ඇතුලේ විතරද ඉන්නේ? පිටත ඉන්නවා. ඇතුලේ ඉන්න සෙට් එකටයි පිටත ඉන්න සෙට් එකට. එහෙනම් අපි කියන අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන්ට. මොන තොරතුරුද? තීරණ ගන්න. එතකොට මේ දෙන තීරණ ගන්න දෙන තොරතුරු අතීත තොරතුරු වෙලා ඉවරයි. අතීත තොරතුරු. පැහැදිලිද? එතකොට ඒකේ තියෙනවා මූල්‍යමය ස්වરૂපයක්. පැහැදිලිද? සරල කතාවක් ළමයි. සරල කතාවක්. තේරුණාද? 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 ඕක තමයි අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරණය. හරිද? එතකොට ඔයාලගේ ටියුට් එකේ බලන්න මූල්‍ය ගිණුම් කරණය කියලා තියෙන එක. එතකොට මූල්‍ය ගිණුම් කරණය බලා ගන්න එක. මූල්‍ය ගිණුම් කරණය මගින් ව්‍යාපාර ඒකකයක සිදුවන සත්‍ය ගනුදෙනු පිළිගත් සංකල්ප මූලධර්ම ගිණුම් කරන ප්‍රමිතීන් සහ නීතිමය අවශ්‍යතාවයන්ට අනුව වර්ගීකරණය කර වාර්තා කරනු ලබන අතර ඒ මගින් කාලච්ඡේදයේ තුලදී අත්පත් කරගත් ලාභදායීත්වයේ සහ කාලච්ඡේදයේ අවසාන දිනට ව්‍යාපාරික තත්ත්වයේ ගණනය කරනු ලැබේ. ඔය කරන්නේ මොකද්ද? ලාභදායීත්වයේ ගණනය කරන්නේ මේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. මේක හැදුවා කියන්නේ ලාභය කීයද කියලා ලාභයක්ද අලාභයක්ද ලාභදායීත්වයේ ගණනය කරන්න පුළුවන්. මූල්‍ය තත්ත්වයෙන් කරනවා එදාට තියෙන වත්කම් කොච්චරද වගකීම් කොච්චරද හිමිකම කොච්චරද මූල්‍ය තත්ත්වය ෆයිනෑන්ෂල් පොසිෂන් එක අන්න එදාට ඒ දිනට ඔයාලට දැනගන්න පුළුවන්කම තියෙනවා මේ මූල්‍ය ගිණුම් කරණය තුල. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ඒ වගේම තියෙනවා මූල්‍ය ගිණුම් කරණය ඓතිහාසික තොරතුරු වාර්තා කරනු ලබන විෂයකි. ඓතිහාසික තොරතුරු, අතීත තොරතුරු, past data. පැහැදිලිනේ ඕක කතා කරා. තේරුණාද? දැන් තේරුණාද වැඩි? ඔක තමයි මූල්‍ය ගිණුම් කරණය. දැන් අපි එන්නේ අද කතා කරන්න කළමනාකරණ ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය. මොකද්ද ළමයි මේ කළමනාකරණ ගිණුම් කරණය? කාලය මනා ලෙස කිරීම, කලට වෙලාවට කිරීම, කළමනාකරණය කිරීම. සරල කතාවනේ. අර අපි කියන්නේ වචනේ අර්ථය ගන්නකො වචනේ අර්ථය. මූල්‍ය කියන එක නම් ගත්තා. මූල්‍ය මුදලින් මනින්න පුළුවන් දේවල් ඔක්කොම මුදලින් මනින්න පුළුවන් නම් ඒක මූල්‍ය ගිණුම් කරණය. කළමනාකරණය කියන්නේ කලට වෙලාවට මනා ලෙස කිරීම. පැහැදිලිද මං කියන්නේ? කලට වෙලාවට මනා ලෙස කිරීම. එතකොට ඔයාගේ BS වලත් නිර්වචනයක් තියෙනවා කළමනාකරණය. ඔය 13 වසරේ ඉන්නවනම් මොකද්ද කළමනා ගතික ව්‍යාපාර පරිසරය තුළ සීමිත සම්පත් භාවිතා කරලා ඒ සීමිත සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව යොදාගෙන ඔය හොම කියලා තියෙනවනේ නේ. ඒතර සැලසුම්ගෙම සංවිධානය කිරීම මෙහෙවීම පාලනය කියලා. මතකද කළමනාකරණ කියන. ඒ අන්නේ සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය ඒ BS වල එහෙම කතා කරන දිග එකක්. හරිද? ඒතර මෙතන කළමනාකරණය කියන්නේ පුතේ මොකද්ද? කළමනාකරණ ගිණුම් කරණය කියන්නේ දැන් ඔළුවට එන්න ඕනේ. මේ ගිණුම් කරණේ තියෙන්නේ කළමනාකරණේ තමයි. හැබැයි තියෙන්නේ මොකද්ද? ගිණුම් කරණය. එහෙනම් මේ ගිණුම් කරණය නම් ඔයාගේ ඔළුවට එනවා ගිණුම් කරණය කියන්නේ මොකද්ද? ක්‍රියාවලියක්.
ගිණුම්කරණයේ තියෙන්නේ කොතනද? එතන තියෙනවා ක්‍රියාවලියක්. ක්‍රියාවලියක්. මේක එකක් නෙමෙයි. මේක පියවර කිහිපයක එකතුවක්. මං කියන එක පැහැදිලිද? පැහැදිලිද ළමයි? පැහැදිලිද? පැහැදිලිද? එතකොට මේ ගිණුම් කරන ක්‍රියාවලියේදී මේ කළමනාකරන ගිණුම්කරණය එතකොට ළමයි ඒකට දාන දේවලුත් තියෙනවා. ඒකට දාන ඉන්පුට්ස්ුත් තියෙනවා. හරිද? ඒකට දාන ඉන්පුට්ස් ටික දැම්මයින් පස්සේ මොකද්ද වෙන්නේ? ඒක ඒකෙත් තියෙනවා එක සිස්ටම් එකක්. ඒකෙත් තියෙනවා එක පියවර කිහිපයක්. මේ වලට උණයින් පස්සේ ඔයාට එළියට එනවා මොනවාද? මොනවාද එන්නේ? අවුට්පුට් එකක්. අවුට්පුට් එක. මේ දාන දේ අනුව තමයි එන දේ තීරණය වෙන්නේ. එතකොට ඔයා දාන්නේ මොනවද මෙතනට? මෙතනට දාන්නේ මොනවද ළමයි? කියන්න බලන්න. හ්ම්? මම සරලව කියන්නම්. මුලින්ම අපි ඩෙෆිනේෂන් එක කතා කරමු. ඩෙෆිනේෂන් එක මොකද්ද? කළමනාකරන ගිණුම්කරණය කියන්නේ බලන්න. ටියුට් එක බලන්න. මැනේජ්මන්ට් accounting. කාර්යක්ෂමතාවය උපරිම මට්ටමින් ඇති කර ගැනීම සඳහාත් අනාගත සැලසුම් සකස් කිරීමට future plans හරිද සකස් කිරීමට ඒවා ක්‍රියාත්මක කරනවා ඒවා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධීකරණය කරලා ප්‍රතිඵල මැනීම සඳහා තොරතුරු සැකසීම හා අර්ථකථනය සඳහා ගිණුම්කරණය හා සංඛ්‍යාලේඛනාත්මක ශිල්පීය ක්‍රම භාවිතයට ගැනීම කළමනාකරන ගිණුම්කරණයයි. ලස්සනයි නේද? ඒ කියන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ මොකද්ද? අනාගත අයවැය අනාගත අයවැය සකස් කිරීම. අනාගත අයවැය සකස් කිරීම. ප්‍රමිත ස්ථාපිත කිරීම. සත්‍ය කාර්ය සාධනය මැනීම. ඒ වගේම විචලතා හඳුනා ගැනීම සහ මැනීම කියන දේවල් මෙතනදී කතා කරනවා ළමයි. මොකෙන්ද කළමනාකරන ගිණුම්කරණය. එහෙනම් පොඩ්ඩක් ලියා ගන්න එතන. එතකොට ලියා ගන්න මුලින්ම මූල්‍ය ගිණුම්කරණය කියන එකේ මූල්‍ය ගිණුම්කරණය එකේ මෙමගින් ව්‍යාපාරයේ ලාභදායීත්වය අර එතන තියෙන ස්තන මූල්‍ය ගිණුම්කරණය එතන ලියන්න. මෙමගින් ව්‍යාපාරයේ ලාභදායීත්වය මූල්‍ය තත්ත්වය මුදල් ප්‍රවාහයන් ආදිය පිළිබඳව ඓතිහාසික තොරතුරු සපයයි. ලියා ගන්න කළමනාකරන ගිණුම්කරණයේ පල්ලෙහා එතන ස්තනේ මෙමගින් අනාගත අයවැය සකස් කිරීම ප්‍රමිත ස්ථාපිත කිරීම සත්‍ය කාර්යසාධන මැනීම විචලතා හඳුනාගෙන පිළියම් යෙදීම මෙහිදී සිදුවේ. හරිද? ලියවද ළමයි?